භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විසින් පසුගිය කාල සීමාව තුළදී නව නීතියක් පැනෙවුවා. පාසල් සල්ලි එකතු කළා ඇති. දැන් වැඩි කරමු. LOLC සුපර් සේවිං ඉතුරුම් ගිණුම. කාල සීමාවල් තුළදී khනිජ ප්‍රවාහනය සීමා කරලා විශේෂයෙන්ම පෙරවරු 6:30 සිට 7:45 දක්වා දහවල් කාලයේ 11:30 සිට පසරු 2:30 දක්වා පාසල් කාල සීමාව තුළදී khනිජ ප්‍රවාහනය අපි සීමා කරා. කෙසේ වුවත් මෙම කාල සීමාව තුළදී මේ නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී කර්මාන්තකරුවන් විශේෂයෙන්ම ඉදිරිකිරීම ක්ෂේත්‍රයට අදාළ විවිධ පාර්ශ්ව විසින් අපිට යෝජනා කරා මෙම නීතිය ක්‍රියාත්මක වීමෙන් ඉදිකිරීම ක්ෂේත්‍රයට යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා අහිතකර විදියට බලපානවා කියලා. ඒ අනුව පරිසර අමාත්‍යාංශය හා අනිකුත් ආයතන සමග සාකච්ඡා කරලා මෙම නීතිය යම්කිසි සංශෝධනයකට ලක් කරා ඊයේ ඉඳලා. ඒ අනුව නව නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙම කාල සීමාව තුළදී ප්‍රවාහනයට අපි අවසර ලබා දෙනවා. නමුත් එය වේග සීමාවල් දැඩි ලෙස සුපරීක්ෂණය කරමින් පොලිස් නිලධාරීන් විසින් විශේෂයෙන්ම පාසල් අසලදී සිදුවන khනිජ ප්‍රවාහනය දැඩි සුපරීක්ෂණයට ලක් කරනවා. ඒ අනුව තමයි අවසර දෙන්නේ. අපි දන්නවා පාසල් කාල සීමාවල් තුළදී හැම අවස්ථාවකම අපි දකිනවා පොලිස් නිලධාරීන් ඒ අවස්ථාවේදී මාර්ගයේ රැඳී සිටිනවා. ඒ අනුව අපිට මේ කාර්යය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මම ප්‍රවාහන කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී මෙම කාල සීමාව තුළ විශේෂයෙන්ම පාසල් දරුදරියන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා ඉතාම සුපරීක්ෂාකාරීව ප්‍රවාහන කටයුතු සිදු කරන මෙන්